ඇතුන් සරින්මා සෙනෙහේ පුදන්මා පාවේයාම ආලේනිසයිමා ජීවිතේ. Hi guys, welcome back to my channel. ඔන්න ඉතින් අද අපි යනවා අපේ ෆැමිලි එකේ ලස්සනම ලස්සන වැඩකට. අපි උදේම සැලොන් එකට ගිහින් ලෑස්ති වුණා. ඔයාලා දැනටමත් දන්නවනේ මේ යන්නේ මොකටද කියලා. අද අපේ අක්කාගේ වෙඩින් එක. අපේ අම්මගේ ෆැමිලි එකේ තියෙන පළවෙනි වෙඩින් එක. ඉතින් අපි රෙඩි වෙලා අපේ ලොකේෂන් එකට යනවා. ඒ යන්නෙත් ලස්සනම ලස්සන මීදුමෙන් පිරුණු සීතල පැත්තකට. මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඔබ පායන දින කෙනෙකුට එළිය දෙන්නට කාරින සදා මගේ නොව එළිය නොනට ඔබේ ආදරයකට. අපි දැන් තමයි ලොකේෂන් එකට ආවේ. හිතා ගන්න බැරි තරම් මාරම ලස්සනයි. ඩෙනිෂ් රොක් බංගලෝ තමා මේ හොටෙල් එකේ නම. හැටන් ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 17ක වගේ දුරකින් තමයි මේක තියෙන්නේ. මාරම සීතල මාරම ලස්සන කන්දක් මුදුනේ තියෙන ලස්සන ලොකේෂන් එකක්. බලන් ඉද්දේ උලන් සැරට මීදුමෙන් පැත්තම වැහිලා යනවා. මායාවන් හංගමේ සියාවක් වත්නුදී ඇගිරුම ඇතින් වින්දමි රූපයේ මන බන්ධනී ප්‍රේමයේ අනු. ඔන්න දැන් අපි ඇතුළට ආවා. අපි එද්දී කැවිලි මේසේ හරි ලස්සනට ඇරේන්ජ් කරලා තිබ්බා. ඊට පස්සේ ගෲම් එන්ට්‍රස් එක තිබ්බේ. ඇත්තටම මං අක්කව මනමාලියක් වෙලා ඉන්නවා මගේ ඇස් දෙකෙන් ඉස්සෙල්ලාම දකිද්දී මට හිතා ගන්න බැරි වුණා. මොකද එදා එයා මාරම ලස්සනයි. ඒක හරි ස්වාභාවික ලස්සනක්. මට හිතා ගන්න බෑ අපේ ජීවිතේ කාලේ කොච්චරනම් වේගෙන් ගෙවෙනවද කියලා. ඉස්සර අපි දෙන්න ඉස්කෝලේ යන කාලේ අක්කයි මමයි මෙහෙම බොයි ෆ්‍රෙන්ඩ්ස්ලා ගැන එහෙම කතා කරලා තියෙනවා. ඉතින් අවුරුදු 9ක් පුරාවට එයා ආදරය කරපු කෙනාවම අද එයා මැරි කරනවා. ඒ දෙන්නව මුල ඉඳන්ම දැනගෙන හිටිය කෙනෙක් විදිහට ඇත්තටම මටත් අද ගොඩක් සතුටු දවසක්. මම ප්‍රාර්ථනා කරනවා අදින් පටන් ගන්න ඒ දෙන්නගේ විවාහ ජීවිතය හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා. ආදරය කරන දෙන්නෙක්ගේ ලොකුම හීනයක් තමයි තමන් ආදරය කරන කෙනාවම මැරි කරන එක. ඒක මටත් එහෙමමයි. ඔයාලත් ඒ ගැන මොකද හිතන්නේ? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න හරිද? ඊට පස්සේ අපි පොඩ්ඩක් එළියේ තියෙන ගාඩන් එකට ආවා. මේ වෙලාවෙත් පේනවනේ සීතල හුණගක් එක්ක පුංචි පොදයක් යන ගමන් තියෙන්නේ. මේ තමයි අපේ ලස්සනම ලස්සන බ්‍රයිඩ්. දැන් මං ඉන්නේ ෆන්ක්ෂන් ඒරියා එකේ බැල්කනි එකට ඇවිත්. බලන්න පල්ලෙහා ටික සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා යන ගමන්. බලන් ඉද්දි මීදුම වේගයෙන් ඇදලා යනවා. මාරම ලස්සනයි සීතලයි. මෙතන ගහගෙන යන්න තරම් හොළඟ සැරයි. ඊට පස්සේ අපි ලන්ච් එකට ආවා. මේ වෙලාවෙත් එළියේ හොඳටම වහිනවා. මේ ඉන්නේ අපේ පවුලේ ඉන්න චූටිම එක්කෙනා. මට මේ හරිම ලස්සන නේල් ආර්ට් එක කරලා දුන්නේ සඳ කුමරි අක්කා. එයාගේ FB account එක මම මෙන්ෂන් කරන්නම්. ඔයාලත් කිතුව කළ යටියන්තට අවට කෙනෙක් නම් ඔයාලගේ බියුටිෂියල් වැඩ මේ අකට කියලා හරි ලස්සනට කරගන්න පුළුවන්. පතන්නම් නුඹ හැමදා මගේ වෙනවද නිවෙන්නම් මම හැමදා නුඹේ උරමත
අන්තිමට අපේ පොඩ්ඩෝ ටික අක්කටයි අයියටයි ලස්සන සර්ප්‍රයිස් ඩාන්ස් එකක් ලෑස්ති කරලා තිබ්බා. අවුරුදු 9ක් තිස්සේ අක්කා ආදරේ කරපු කෙනාවම අද මේ විදිහට ලස්සනට මැරි කරන්න හම්බුන එක එයාට ගොඩක් ලොකු වාසනාවක්. ඉතින් මම මගේ හදවතින්ම විශ් කරනවා ඒ දෙන්නට ජීවිත කාලය පුරාවටම කොච්චර අමාරු දේවල් ආවත් ජීවිතේට හැමදාමත් hina වෙලා සතුටින් ඉන්න ලැබේවා කියලා. ඔන්න ඉතින් අද මේ ලස්සන දවස මේ විදිහට ඉවර වුණා. මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා මගේ වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. bye bye. कि हो ना जाए प्यार तुमसे मुझे कर देगा बर्बाद.